මොකද ලීලියේදී? මොකද ලීලියේදී? ඈ? මේක හරියද? කාබන් පරමාණු කීයකද? 5 එකෙක්. එහෙනම් ප්‍රධාන මාතෘකාවේ අධ්‍යයනය කරන දෙන්නෙක් ඉන්නවා. කවුද? පෙන්ටෝස් දෙකයි. එකක් මොකද? රයිබෝස්. අනිත් කෙනා ඩියොක්සි රයිබෝස්. මූ කොහෙද ඉන්නේ? මූ කොහෙද ඉන්නේ? ප්‍රවේණික ද්‍රව්‍ය වල තමයි මූ ඉන්නේ DNA වල. ලියන්න බා. අපි ඒක පොඩි විස්තරයක් දෙන්න. හරි. මේ බලපන්. මේ කවුද බං? මේ කවුද? ඔක්සිජන්. මේ කවුද? උගේ බන්ධන දෙක. හරිනේ. පංචාශ්‍රාකාර සැකිල්ලක්. මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි පංචාශ්‍රාකාර සැකිල්ල ඉවරයි. හරි. කාබන්ට බන්ධන කීයේ? 4යි. දැන්ට කීයේ? 2යි. තව දෙකක් තියෙනවා මේ. කී වෙන්නේ කාබන්ද? 1 2 3 4 පස්වෙනි කෙනා කොහමද ඉන්නේ? CH2OH. උඩින් යටින් මේ බේරද? උඩින් යටින් කවුද? උඩින් කවුද මේ? H කවුද මේ? රයිබෝස්. කවුද මේ? රයිබෝස්. ඩියොක්සි රයිබෝස් වෙද්දී දෙවන කාබන්ට සම්බන්ධ OH කාණ්ඩය වෙනුවට කවුද ඉන්නේ? H. එහෙනම් මේ කවුද මේ? දෙවන කාබන්. දැන් දෙවන කාබන්ට තියෙන OHද? නෑ. යකෝ එතන තියෙන්නේ කවුද? H තියෙන්නේ. එහෙනම් මෙහෙම අල්ලගත්තොත් මෙතනින් අල්ලගත්තොත් එහෙනම් මේ කවුද? ඩියොක්සි රයිබෝස්. මෙතන OH තිබ්බොත් රයිබෝස්. අන්න එහෙම අල්ලන්න. රයිබෝස් සහ ඩියොක්සි රයිබෝස් අල්ලන්නේ ඔතනින්. මේක හැදෙන්නේ මොන ගත වීමෙන්ද? ද්‍රාවණගත වීමෙන්. මූ මෙතනට මොනවා වෙනවද? මාරු වෙනව ද්‍රාවණගත වීමෙන්. හොඳම දේ තමයි ඉතින් මේකත් එක මේක අඳින්න පුළුවන් නම් මැද්දේ මොනවද? ද්‍රාවණගත වීම. ද්‍රාවණගත වීමෙන් තමයි අරූපවටපත් වෙන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. මෙයාව ඇඳා මෙන්න මෙතන පොඩ්ඩක් මොනා කරද හයිලයිට් කරයි දෙවෙනි කාබන් නේ බා. හරිද? ආයි මෙහෙම ඊතලයක් ගත මෙහෙම ආව මොන ගත වීමෙන්ද? ද්‍රාවණගත වතුර දිය වෙද්දි රේඛීය ව්‍යුහය මොන ව්‍යුහය වඩපත් වෙන්න ඕනද? චක්‍රීය ව්‍යුහය වඩපත් වෙන්න ඕන. කාබන් සැකිල්ල ගැහුවා. අපි සාමාන්‍යයෙන් ගහන්නේ උඩින් උඩින්. හැබැයි මෙතන දැන් තියෙන්නේ කවුද? OH එකද H එකද? H එකක්. අන්න එතනින් තමයි අපි තීරණය කරන්නේ ආ රයිබෝස්ද ඩියොක්සි රයිබෝස්ද කියලා. හරි? ඒ කියන්නේ චක්‍රීය ව්‍යුහ පටන් ගන්නවා. මොන ව්‍යුහ පටන් ගන්නවා? චක්‍රීය ව්‍යුහ. කලින් නම් තිබ්බේ මොනවා විතරද? රේඛීය ව්‍යුහ සූත්‍ර. දැන් මොනවද තියෙන්නේ? චක්‍රීය ව්‍යුහ සූත්‍ර. ඒ කියන්නේ සමාවේගතාවයක්ද පුළුල් සමාවේගතාවයක්ද? යකෝ මේකේ චක්‍රීය තියෙනවා, රේඛීය තියෙනවා, නිකං සමාවේගතාවයක්ද පුළුල් සමාවේගතාවයක්ද? පුළුල් සමාවේගතාවයක් මේවල තියෙනවා. පොඩි විස්තරයක්. ප්‍රවේණික ද්‍රව්‍ය වල පවතී ප්‍රවේණික ද්‍රව්‍ය තුල පවතී මොන එන්නේද? RNA ද DNA ද? වරහන් ඇතුලෙන් DNA. DNA වල තමයි තියෙන්නේ. DNA වල තියෙනවා මේක. හරි. දැන්ට බල දන්නවා ට්‍රයෝස දෙකක්. මොකද්ද ට්‍රයෝස දෙක? ට්‍රයෝස දෙකක් දන්නවා. මොනවද දන්නේ? රිසිනල්ඩිහයිඩ්, ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. ට්‍රෙට්‍රෝස එකක් දන්නවා. කවුද? එරිත්‍රෝස. පෙන්ටෝස දෙකක් දන්නවා. මොනවද දන්නේ? කියන්න. රයිබෝස් සහ ඩියොක්සි රයිබෝස්. මාතෘකාව කාබන් පරමාණු 6 හෙක්සෝස. හෙක්සෝස. ඔක්කොම සෝස් වර්ග කියන්නේ. සෝස්. ඔතන දාතේ C කීයේ? C 6යි හොඳේ.
පූර්ව නිගමනට දාන්න නැති පුළුවන් නේද? අමුතෙන් පෙන්න ඕනේ 6යි කියලා. ඉුවේ. පුළුල් සමාවිකතාවයක් පවතී. පොඩි ඡේද භාගයක් ලියමු. පුළුල් සමාවිකතාවයක් පවතී. එනම් පුළුල් සමාවිකතාවයක්. සමාවිකතාවය පවතී. එනම් එකම අනුක සූත්‍රයට අදාළව රේඛීය ව්‍යුහ සූත්‍ර කිහිපයක් හා සහ චක්‍රීය ව්‍යුහ සූත්‍ර කිහිපයක් ව්‍යුහ සූත්‍ර කිහිපයක් අධ්‍යයනය කිරීම සිදුවේ. මේක අඳින්න බෝඩ් එකකටත් මදි. හරිද? හැබැයි කඩලා උගන්වනවා මේක ගොඩ දාගන්න. හරි. කවුද? කාබෝහයිඩ්‍රේට්. පොදු අණුක සූත්‍රය CX H 2X OX ආකාර දෙකයි මොනවාද? ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් දරන්නා වූ සීනි වර්ග, කීටෝන කාණ්ඩයක් දරන්නා වූ සීනි වර්ග. තේරුණා කිව්ව එක? මෙයා කවුද? ඇල්ඩෝස්. මෙයා කවුද? කීටෝස්. මෙහෙම එනවා එක පොයින්ට් එකක්. හරි? මේකේ තව අත්තක් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙනවා. හරිද? මේකෙන් එන්නේ එක අත්තයි. හරිනේ? දැන් මට ගහන් ඇල්ඩෝසයක් වෙන්න නම් ක්‍රියාකාරී කාණ්ඩය මොකක් වෙන්න ඕනද? ඇල්ඩෝස නම් ක්‍රියාකාරී කාණ්ඩය මොකද්ද මල්ලි? ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩ් එක කොහොමද ලියන්නේ? කියන් C ද්විත්ව බන්ධනයක් ඔක්සිජන් තනි බන්ධනයක් කවුද? H. මේ පැත්තට R කාබන් දාමේ. මේ එකක් මල්ලි අපි කතා කරන දන්න මේකෙක් ඌ තමයි කවුද? ග්ලූකෝස්. කවුද ඌ? ග්ලූකෝස්. හරි? දැන් ඉතින් බල දන්නවමු නේද? කාබන් පරමාණු කීයේ මල්ලි? කාබන් පරමාණු කීයේ? දැන් අපි කතා කරන 6නේ. 6 නම් කොහොමද එන්නේ? කියන්න. CX H 2X කවුද? කියන්න. OX. දැන් X කියන සාධකය කීයේ? 6යි. එහෙනම් තුලිත කිරීමට එන්නේ කීයේ? C6යි H12යි O6යි. ඕක තමයි අඳින්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? තව එකෙක් ඉන්නවා උගෙත් ක්‍රියාකාරී කාණ්ඩයේ ළමයි කවුද? කියන්. කියන් ඉතින් මොන කාණ්ඩයක්ද? ඇල්ඩිහයිඩ්. එහෙනම් මේ පැත්තට මොන දාමයේද? කාබන් දාමය. උට කියනවා ගැලැක්ටෝස් කියලා. කවුද ඌ? ගැලැක්ටෝස්. ඉතින් ගැලැක්ටෝස් කියලා කියන්නේත් කාබෝහයිඩ්‍රේට් එකක්නේ. ඉතින් කොහොමද එන්නේ? CX H 2X කවුද? OX. බැලින්නම් X කියන සාධකයේ මේ වෙලාවේදී 6 නිසා වැටෙන්නේ උගෙත් කීයද? C6යි H12යි O6යි. කලින් බල C6යි H12යි O6යි දැක්කොත් කිව්වේ මොකක් කියලාද? ග්ලූකෝස්. මේ පාඩමේදී එහෙම කියන්න බෑ. ඒක ග්ලූකෝස් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරිද? හරි. අනිත් එක පුතා කවුද? මොන කාණ්ඩයක් දරන්නා වූ සීනි වර්ගද? කියන්න. කීටෝන කාණ්ඩයක් දරන්නා වූ සීනි වර්ග. ඒ කියන්නේ C ද්විත්ව බන්ධනයක් ඔක්සිජන් තනි බන්ධනයක් කවුද? මේ පැත්තට පළමු දාමය, මේ පැත්තට දෙවන දාමය. මේ මොන කාණ්ඩයේද? කියහන් කීටෝන කාණ්ඩය. එහෙම එකෙක් ඉන්නෝ උට අපි කියනවා ෆ්‍රක්ටෝස්. මේක ෆ්‍රුක්ටෝස් කියලා කියන එක එක පුත්වල එක එක විදිහට තියෙනවාද? හරි ෆ්‍රක්ටෝස්. උගේ එන්නේ C කීයද? කියන්න. කාබන් පරමාණු X, හයිඩ්‍රජන් පරමාණු 2X, ඔක්සිජන් පරමාණු X. පැටර්න් එක යන්නේ C කියන අගේ කී අවස්ථාවද? කියන්න. X කියන සාධකය 6ට මාරු වෙනවා. එතන C කියන සාධකය 6යි. එතන කොහොමද එන්නේ? C6යි
H12යි O6යි. බලය සිලබස් එකට සාපේක්ෂව C6යි H12යි O6යි කියන්නේ ඒක ග්ලූකෝස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැලැක්ටෝස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රක්ටෝස් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම මොනවාද? කාබන් පරමාණු 6ක් දරන්නා වූ සීනි වර්ග හේවත් හෙක්සෝස. මේක තව තියෙන හොඳේ සිලබස් එකේ බලක තුනයි ඊයේ. දා. අද මට මේකේ ටාගට් එක ඉවර කරන්න පුළුවන් වුණා මම මේකෙම පේපර් එකක් දෙනවා. හොඳේ මේකෙම දෙනවා පේපර් එක. අද දවසේ කරපු දේෙන් අද දවසේ දෙනවා පේපර් එක. ගහලා තියෙන කියලා PDF අරගෙන තින්නේ මම. මට තියෙන්නේ ඩොකියුමන්ට් දෙකක් මම දාලා තියෙනවා. ඩොකියුමන්ට් දෙකෙන් එකක් මේ පාඩමේ පේපර් එක. අනිත් එක මොකද්ද? මික්ස් පේපර් එකක්. මගේ ටාගට් එක කවර් නම් අද මම මොනා කරනවද? මේ පාඩමේ පේපර් එක print කරලා දෙනවා. එයාට 15ක් වගේ දෙනවා ආයෙ ඔයගොල්ලන්ට පොඩ්ඩක් දේවල් මතක් කරගන්න. ඉතින් ප්‍රෙෂර් එකක් ගන්න එපා මල ඔක වැඩි අඩු වුණා කියලා අවුලක් නැහැ. අදම දීලා අදම අහන එක ටිකක් ප්‍රායෝගිකව මදි වගේනේ. නැති කමක් නැහැ ඉතින්. අද දීලා අද අහන එක තමයි හොඳම. මම ඔක සතියකින් ඇහුවක් බං ආයෙත් නෑ පාඩම් කරනොම විතර ඊට පස්සේ ලියන්න. අනිත් උන් ඊට අතර ලකුණු අඩුයිනේ. අද දීලා අද අහනකොට බලත් හැකි වුණ බලගේ කොහොමද මේ ළමයාගේ දෙයක් කිව්වට පස්සේ දෙයක් තේරුම් ගැනීමේ හැකියාව කොහොමද? ඒතර එයා සාමාන්‍යයෙන් පාඩම් කරලා ඉගෙන ගන්න ළමයේද අවබෝධයෙන් ඉගෙන ගන්න ළමයේද කියලා තේරුම් ගත හැකියි. ඒතර ඔයාගේ ලකුණු අඩු නම් තේරුම මොකද්ද? ඒ කියන්නේ ඔයාගේ ඔළුවේ මීටරේ පොඩ්ඩක් සාපේක්ෂව මොනවා නේද අඩුයි. ඒ කියන්නේ ඔයා මොන ළමයේද? පාඩම් කර ඉගෙන ගන්නා ළමයෙක්. කියන්නේ පාඩම් කළ යුතුයි. මේ පේපරේ ලකුණු හොඳටම තියෙනවා කියලා කියන මොකද්ද? ඔයා අවබෝධයෙන් තේරුම් ගන්න ළමයෙක්. ඒ කියන්නේ ඔයාට ඇත්තටම කියනවා නම් මේ හරියට වැඩේ කරගත්තා. يعني පැය දෙකෙන් තුනෙන් මුළු සිලබස් එකක් වුණත් පාඩම් කිරීමේ අමුතු හැකියාවක් තියෙනවා ඩිවෙලොප් කරොත්. ඒකයි උට ඒකයි හදන්න කියන්නේ මයින්ඩ් මැප්. ඒ ළමයින්ට හොඳම ක්‍රමය තමයි මයින්ඩ් මැප්. ඒ කියන්නේ උට පුළුවන් චිත්‍ර පොතක් පැයක් දෙකක් බලලා මුළු සිලබස් එක මොනා කරගන්නද මතක් කරගන්න. හරිනේ ඕ නිකන් කියනව නෙමෙයි ඔය හොඳේ හොඳට කල්පනා කරපන්. ඔය හැම එකටම මොකක් කරේ පොදු හරයක් තියෙනවා. ඔය ඔක්කොම එකට දෙන්නේ නැහැ. කියන්නේ හයින් කියමු. දැන් ලූකෝස් නිකන් කතා කරන්න බෑ. ලූකෝස් වල ස්ට්‍රක්චර් කතා කරන්න දෙන්නේ. එන මාතෘකාව මොකද්ද? ලූකෝසී සමායකතාවයේ මාතෘකාව. මේව අයින් කරා හොඳේ. මේ යතු නෑ. මේ යතු නෑ හොඳේ. ඒ ලොක්කා. මේ යතු එකක්වත් නෑ. මෝ විතරයි ඉන්නේ. මෝ විතරයි ඉන්නේ. දැන්ට දන්නේව මොනවද? බලන්න. දැන්ට දන්නේව මොනවද? දැන්ට දන්නේ ඌ මොන කාණ්ඩයක් දරන්නවා වූ සීනි වර්ගයක්ද? මොන කාණ්ඩයක් දරන්නා වූ සීනි වර්ගයක්ද? ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් දරන්නා වූ සීනි වර්ගය. හරි? හොඳට අහපන්. C දිත්ත බන්ධනයක් ඔක්සිජන් තනි බන්ධනයක් කවුද? H. මොන කාණ්ඩයේද? මොන කාණ්ඩයේද? හයියෙන් ගහන්න. මේ රටාවක් තියෙනවා මම අමුතු දෙයක් කරනවා පොඩ්ඩක් බලපන් හොඳේ. පැටර්න් එකක් තියෙනවා පැටර්න් එක මොකක්ද කියලා පස්සේ කියන්නම්. කාබන් පරමාණු කීයේ? 1යි 2යි 3යි කැපෙනවනේ. 3යි කීයේ? 4යි කීයේ? 5යි කීයේ? 6යි. ඊට වඩා නෑ හොඳේ. ඔන්න අසම්පූර්ණ බන්ධන. වෙනිද ගියේ මෙහෙම නේද? OH 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 කවුද? H H H H H මේ පැටර්න් එක බොහෝම පොඩ්ඩක් වෙනස් වෙනවා. බොහෝම පොඩ්ඩයි වෙනස් වෙන්නේ. අංශු මාත්‍රයයි වෙනස් වෙන්නේ. මේ කාබන් කීයයි? කීයයි? 1 කීයයි? 2 කීයයි? 3 තුනේ ඉන්න මූ මෙතනට යනවා. මෙතන ඉන්න මූ මෙතනට යනවා. එච්චර වෙනස. එන මොකුත් නැහැ. හරිද? අරක ඇඳා ඔයා මතක තියෙන්න ඕන තුන්වන කාබන්ගේ OH කාණ්ඩය සහ H දෙපැත්ත මාරු වෙනවා. එච්චර. ඇඳහන් ස්ට්‍රක්චර් එක. හැබ? ඒ ටික ඕනද? ඒ ටික ඕනේ නැහැ. මෙතනින් ගහන්න. ඒ කියන්නේ ඔයාගේ මුළු මයින්ඩ් මැප් එකක් දී ඕන හොඳේ. දැන්ට ඕනේ. දැන්ට මේ කැල්ල ගහගන්න. එහෙනම් ඔයාගේ අවධානය තියෙන්න ඕන කීවෙනි කාබන්ටද? තුන්වන කාබන්ට. තුන්වන කාබන්ගේ OH කාණ්ඩේ උඩට දාලා පල්ලෙහාට දාපන් H එක.
බලමු මොලේ සාධාරණ මොලේ බලමු. මෙතන ලියන්නේ මොකද්ද? මෙතන ලියන්නේ මොකද්ද? මේ මොන කාණ්ඩයේද බං? මේ මොන කාණ්ඩයේද? ලී ටේබල්ට. ඇල්ඩිහයිඩ්ද කීටෝනද? ඈ? හරි. ඒක බහුවේක රසායනයේ විවි බොහෝදුට. හරි. එහෙම තමයි සැලැස්ම යන්නේ. ටියුට් පාඩම දව් අන්තිම මං කිව්ව බහුවේක ටියුට් මේවා ලියන්න ඕනේ. ඉඳපන් පුතේ. මෙතන බල ලියනවා මොන කාණ්ඩයේද? මොන කාණ්ඩයේද? බණ්ඩු කියන්න පුතා මොන කාණ්ඩයේද? ඇල්ඩිහයිඩ් කාණ්ඩය. ලියපන්. ඇල්ඩිහයිඩ් කාණ්ඩය. ලියපු කට්ටිය. ඉවරද බං? ඇල්ඩිහයිඩ් කාණ්ඩය. ලිව්වා. මෙතන තියෙන OH එකයි මේ H එකයි හයිලයිට් කරපන්. හයිලයිට් කරන්න කියලා කියන්නේ ඉරි ගහන්න කියන එක නෙමෙයි හොඳේ. හයිලයිට් කරපන් පාට කරන්න ඕන මේ දෙක. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? තුන්වන කාබන්ගේ OH කාණ්ඩය සහ H මොනවා වේද? හුවමාරුවේ පැත්තක දාගන්න. ඒක තමයි වෙනස. තුන්වන කාබන්ගේ OH සහ H හුවමාරුවේ. ඒක පැන්සලකින් හොඳේ. ඒක ඔයාලට මතක තියාගන්න මගෙන් උදව්වක්. තුන්වන කාබන්ගේ කියන්න OH සහ H මොනවා වෙනවද? මාරු වෙනවා. ඒක තමයි මාරු වීම තමයි හයිලයිට් කරලා දුන්නේ. මල්ලි බලපන්. මූ ද්‍රාවණගත වුණොත් වතුරේ දිය වුණොත් මේ මූ මොනවාන වතුරේ දිය වෙනවා. මේ බලපන්. ද්‍රාවණ ගත වීම. ඒ කියන්නේ වතුරේ දිය වෙනවා. වතුරේ දිය වුණොත් මල්ලි මේ ස්ට්‍රක්චර් එකට මෙහෙම ඉන්න බෑ. රේඛීය ව්‍යුහය මොනවා වෙන්න ඕනද? චක්‍රීය ව්‍යුහය බවටපත් වෙන්න ඕන. හොඳට බලපන් නැත්තම් කෙලවෙනවා. අම්බාන්ට කෙලවෙනවා පුතා හොඳේ. මෙන්න C මේක ඔක්සිජන් මේ බලන්න C මේක මොකද්ද? ඔක්සිජන් මේක C C C C පංචාශ්‍රාකාර ව්‍යුහයක්ද ෂඩාශ්‍රාකාර ව්‍යුහයක්ද? ෂඩාශ්‍රාකාර ව්‍යුහයක්. තේරුණු මහත්ම ආයි කියනවා නේද ඔය? තේරුණු මහත්මීන් මහත්මයින් නේද පුතා? මෙතන බලපන් ඔක්සිජන්ගේ බන්ධන දෙක හරි නේද? ආයි මුකුත් කරනවද? ආයි නෑ හොඳේ. මෙතනින් පුතා බන්ධන දෙකයි මෙතනින් දෙකයි මෙතනින් දෙකයි මෙතනින් දෙකයි මුලින්ම සැකිල්ල ගහපන්. කැසිල්ල නෙමෙයි සැකිල්ල. කාබන් සැකිල්ල ගහන්න. ඊතලයක් ගහපන්. මේක පල්ලෙහාට ගහපන්. හරහටම ඕනේ නෑ. ඔයාලට මේක පල්ලෙහාට ගන්න පුළුවන් නම් මේ පහළට ඊතලයක් දැම්ම ද්‍රාවණගත වීම කියලා ස්ට්‍රක්චර් එකක් ගන්න. එච්චරයි. ඉවරයි? කාබන් සැකිල්ල ගහපන්. කාබන් සැකිල්ල. ඉවරයි? ඊ පරපර ගාලා ගහපන් ගොඩක් තියෙන හොඳේ මේකේ. හරි. මෙතනින් තව බන්ධන දෙයක් යනවා මේ. අන්තිම බන්ධන දෙක දාන්න. එයා සුවිශේෂී පස්සේ කියන්නම් හොඳේ. මල්ලි කීවෙනි කාබන්ද මේ? මේ කීයද? 1 2 3 කීයේ? 4 කීයේ? 5. පහ නම් කීයක් ඉන්න ඕනද? 6ක් ඉන්න ඕන. මෙන්න 6 වෙන කාබන්. 6 වෙන කාබන් වලට බන්ධන කීයයි? කීයේ? තව 3ක් දාපන්. මෙතන 4යි. මෙයා කවුද? OH. මෙයා කවුද? H. මෙයා කවුද? H. මේක හකුලුවපන් කොහොමද එන්නේ? කියන්න. දැන් කීයද ඇයි? CH2OH. එහෙමයි 6 වෙන කාබන් ඉන්නේ. 6 වෙන කාබන් හරි? මෙන්න බලපන්. මේ උඩින් මේ OH කාණ්ඩේ කොහෙද ඉන්නේ? උඩින් යටින් උඩින් යටින් යටින්. තේරුණා? බලපන්. උඩින් යටින් උඩින් යටින් මෙතන යටින්. යටින් තිබ්බොත් අපි කියනවා යාට කවුරු කියලාද? ඇල්ෆා කියලා කියනවා. මොකද්ද කියන්නේ? ඇල්ෆා. ඇල්ෆා කවුද? ඇල්ෆා ග්ලූකෝස්. මේකම උඩට ගියොත් අපි කියනවා මොකද්ද? බීටා ග්ලූකෝස්. මොකද්ද? බීටා ග්ලූකෝස්. දැන් මෙතනින් යනවා මොනවද? උඩින් කියන්න. යටින් උඩින්
යටින් නම් ඇල්ෆා. මේක උඩට ගියොත් බීටා. දැන් ඇන්ද කවුද? යටින්නේ. එහෙනම් කවුද? ඇල්ෆා. තේරුණු කට්ටිය? හරි. දැන් මෙන්න මූ හයිලයිට් කරපන්. OH එක. OH හයිලයිට්. මේක පෙපා OH විතර හයිලයිට් කරන්න කිව්වේ. OH. බලපන්. උඩින් යටින් උඩින් යටින් කවුද? කියහන් ඇල්ෆාද බීටාද? ඇල්ෆා. මෙන්න උඩින් යටින් කවුද? බීටා. හරි. ඇන්ද කවුද එහෙනම්? ඇල්ෆා ඇන්ද. ඉඳපන්. කලබල වෙන්න එපා හොඳේ. මූව හයිලයිට් කරාද? හයිලයිට් කරා. මූව හයිලයිට් කරාද? හයිලයිට් කරා. මූව හයිලයිට් කරාද? මූව. ආයි මෙන්න මූව. ඒවා හයිලයිට් විය යුතුයි. ඒවා තමයි තැන්. පැත්තක ලියපන්. කොහොමද එන්නේ? මෙන්න ඒ මල්ලි මේවා බැලුවට පස්සේ මල්ලි පටපට ගාලා කීයද හැකි? ඌ ඇල්ෆාද බීටාද ඕන එකක් කීයද හැකි? ලූකෝස්ද ෆ්‍රක්ටෝස්ද ගැලැක්ටෝස්ද ඕන වගුලක් කීයද හැකි? ඔය මගින් ඉගෙන ගන්න ගෝලෙට්ට හොඳට බලපන් මේ ජෛවාණු පාඩම ලේසිම පාඩම වෙනවා. හේතුව මම පටන් ගන්න අමුතු පැටර්න් එකකින්. මම ඉවර කරන්නේ අමුතු පැටර්න් එකකින්. මම මේකේ මයින්ඩ් මැප් ටික අන්දෝනෝ. හරිද? ඊට පස්සේ ජෛවාණුට අමාරු වෙන්නේ නැහැ. හැබැයි මැද්දෙන් ඇවිල්ලා අල්ලන්න බෑ. කවදාකවත් මැද්දෙන් ඇවිල්ලා නම් පාඩම අල්ලන්න බෑ මල්ලි. මුලින් ඉඳලා ඔයා පාඩම ඇල්ලුවද මුල සතියේ ඉඳලා ආවද මම 100%ක් වාක්‍යෙම ගන්නවා මේ පාඩම වාට පුළුවන්. එහෙම නැත්නම් අනුපාත වශයෙන් පුළුවන් 90යි 160යි 150යි 140යි 110යි එහෙම යනවා. ලියපන්. මෙතන කොහොමද එන්නේ? මෙන්න පැන්සලක් ගනින්. උඩින් යටින් නම් ඇල්ෆා. මෙන්න ආයි බලන්න උඩින් යටින් නම් ඇල්ෆා. ආයි එක උඩින් නම් අන්තිම එක උඩින් නම් බීටා. ඒකට ආයි ලියමු හොඳේ. කලබල වෙන්න එපා. දැන් ලියුවා කොහොමද ලිව්වේ? කියන්න. උඩින් යටින් නම් ඇල්ෆා කියලා ලියන්න. අන්තිම එක යටින් වුණොත් තමයි මොනවා වෙන්නේද? ඇල්ෆා වෙන්නේ. ඔයාලට පුළුවන් අන්තිම යටින් එකයි ඇල්ෆා එකයි හයිලයිට් කරගන්න. ඒක තේරුම අන්තිමට යටින් තිබ්බොත් එතන කවුද? ඒ ඇල්ෆා තමයි හදන්නේ. ඉවර කට්ටිය. ඉවරද? අනේ බං මේ වේලන බන්ධන මොනවාද? මේ වේලෙනවා. කවුද? H දාපන් H කියන්නේ H. මල්ලි මෙතන H එකක් තියෙනවා මේ OH එක හින්දා පොඩ්ඩක් අරගෙන මදි වගේ පොඩ්ඩක් ඉඩ මදි වගේ. ඒකෙන්ද මම මේ OH එක පොඩ්ඩක් පාතර ගේනවා. මේ පේනවනේ මේ H එක නිදහසේ දානවා. හරිනේ? මෙතන H එකක් තියෙනවා හොඳේ. නැත්නම් අර උඩට ගියාම පේන්නේ නැහැ වගේනේ බලන්න. දාපන්. ඉවරයි? හරි. මල්ලි මේ කවුද මේ? දැන්ට මට කියන්නකෝ මේ කවුද මේ? ලූකෝසි රේඛීය ව්‍යුහ සූත්‍රය. අර කවුද අර? ලූකෝසි චක්‍රීය ව්‍යුහ සූත්‍රය. ලියන්න එපා තේරුම් ගන්න හොඳේ. ඉන්න. මම දැන් මෙතන තව ස්ට්‍රක්චර් එකක් කතා කරන්නේ නැත්ත කතාව. මම කතා කරන්නේ තව එකක්. දැන් වේගෙන් පුළුවන් බලන්න මේ C මේ කවුද? O C මොන සැකිල්ලද? බං? කාබන් සැකිල්ල. මෙතන ඔක්සිජන් නේ තායි මුකුත් දාන්න එපා. හොඳයි ආයි මුකුත් දාන්නේ නැහැ. මෙයා බන්ධන දෙකයි මෙයාට බන්ධන දෙකයි මෙයාට දෙකයි මෙයාට දෙකයි මෙතනින් පටන් ගනින් 1 2 කීයයි 3 4 5 එන 6 වෙනි කෙනා ඉන්නේ කොහමද? CH2OH. දැන් OH එක කොහෙන්ද? උඩින්. මෙන්න උඩින්. ඊළඟ එක යටින්. ඊළඟ කෙනා උඩින්. හොඳයි. ඊළඟ කෙනා යටින්. ඊළඟ එකත් යටින් දැම්මොත් ඒ කවුද? ඇල්ෆා. දැන් දාන්නේ කොහෙන්ද? උඩින්. දැන් මම පෙන්වන මේ උඩට ගියයි කියලා. එහෙනම් කවුද? බීටා. අනිත්‍ය මොන බන්ධනද? සෙසු බන්ධන මොන බන්ධනද? H මෙතනින් H.
ගණින් highlight එක. ගණින් highlight එක. බලන්න බලුවන් මෙතනයි highlight කරගන්න. මේ ස්ට්‍රක්චර් එකේ මෙතනයි හොඳේ. මේ ස්ට්‍රක්චර් එකේ මේ බලන්න. මෙතනයි highlight වෙන්නේ. ඒ කියන්නේ බීට නම් තමයි උඩින් එන්නේ. හරිනේ? ඒවා highlight කරගන්න. හොඳේ. ඒ වෙලෙම highlight කරගන්න. බල නම් ඉන්න එපා. ඉවරයි? මේවා කෙලින් කරා කියලා බය වෙන්න එපා. හොඳේ ඕනේ ඒවා එහෙමයි. තේරුණාද? කෙලින් වෙනවා පාත් වෙනවා ඒවා මොනවද නේද? ප්‍රායෝගිකයි. ඒවා ස්වභාවිකයි. බලට මේ ස්ට්‍රක්චර් එක මෙහෙම තිබ්බත් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. දෙකම එකයි. වෙනස්ුනේ නෑ හොඳේ. ඒක නමද කියන්නේ. හරි. මේ අනේ කවි පදමාලා උඩින් යටින් නම් බීට ලියන්න. ඒක පැන්සලකින් ලියා ගන්න හොඳේ. මෙයාට අපි කියනවා ස්වභාවික ග්ලූකෝස්. මොනවාද? මූ තමයි ස්වභාවික වෙන්නේ. හොඳට අහගනින්. මේක මොකද්ද? ස්වභාවික. ඒකෙන් තමයි මම කියනවා ඩී ග්ලූකෝස්. මොනවාද? ඩී ග්ලූකෝස්. ඩී ග්ලූකෝස් වලින් හැදුනොත් මම මෙයාට කියනවා කවුද? ඇල්ෆා ඩී ග්ලූකෝස්. ඔන්න තව පොඩි කෑලි වැඩි කරනවා. හොඳේ මේ බලන්න. ඒ කියන්නේ මෙයාට අපි කියනවා ස්වභාවික හම්බෙන්නේ මූනේ. හරිද? එතකොට මෙයාට අපි කියනවා මොන ග්ලූකෝස්ද? ඩී ග්ලූකෝස්. මොනවාද? ඩී ග්ලූකෝස්. ඩී ග්ලූකෝස් වතුර දිනුන මොනවාද? ඇල්ෆා ඩී ග්ලූකෝස්. එතකොට මේ මොකද්ද? ඩී ග්ලූකෝස්ගේ රේඛීය ව්‍යුහ සූත්‍රය අර මොකද්ද? කියන්න. ඇල්ෆා ඩී ග්ලූකෝස් හේවත් චක්‍රීය ව්‍යුහ සූත්‍රය. මෝ වතුර දිය වෙද්දි. හරි? ගනින් පැන්සල් එපා මේ පාට පැන ගනි. මේකට අපි කියනවා මොනවද? පැත්තක ලියපන්. ඩී ග්ලූකෝස්. ඩී ඉරක් කවුද? මේ ඩී ඉරක් කවුද මේ? ඩී ඉරක් ග්ලූකෝස්. ඩී ග්ලූකෝස්. අදහස ස්වභාවිකව ඉන්නේ මූ. හරි? මේක ආයෙ ලියද වුණාද? මේ තව විදියක් ලියන. ලියන විදි කීපයක් තියෙනවා. එක එක විදියට ලියද හැකි. මේ මොකද්ද? ඇල්ෆා ඩී ග්ලූකෝස්. තේරුම මොකද්ද? ස්වභාවික ග්ලූකෝස් වතුරේ දියලා තමයි මූ හැදුවේ. තේරුම් ගනිමු. කියන්නේ මේ ඇල්ෆා කියන්නේ මෙතනද? බීටා ඩී ග්ලූකෝස්. මෙතනදී හොඳේ. ඉන්න කලබල වෙන්න එපා. එතන එන්න. මේක ලියලා ඉඳහන්කෝ. මෙතන ලියලා වරෙන්කෝ. මෙතන ලියවද? ලියුවේ කොහමද? ලියුවේ කොහමද? ඇල්ෆා ඩී ග්ලූකෝස්. වචනේ ලියපන් හොඳේ. අනේ බං. මෝ වතුර දියලා මේ පැටර්න් එක හදනවා. මේ කවුද එහෙනම්? ඇල්ෆා ඩීද බීටා ඩීද? බීටා ඩී ග්ලූකෝස්. කියන්නේ නෑ මූ තමයි මෙතනට එන්නේ. නැතු ආයි මේක වතුර දී ඉතින් වතුරේම තමයි බං උන් ඉන්නේ. ආයෙ මොකද? ඉතින් වෙනස් ඒ කියන්නේ අතන මල්ලි අපි ලියන්නේ බීටා ඩී ග්ලූකෝස්. අතන මොකද? ඇල්ෆා ඩී ග්ලූකෝස්. ඉවරයි. යකෝ මෙතන ඩී ග්ලූකෝස් ලිව්වනම් ඒකේ අදහස මූ කියනවා ස්වභාවිකයි. ඒකේ අදහස තියෙන පොඩි යටිපෙලක්. මොකද්ද යටිපෙල? ස්වභාවික නොවන ග්ලූකෝසුත් තියෙනවා. කඩේ ගන්න දිනවනේ. ඒක අර පිරිසිදු උග් ගහෙන් නෙලාගෙන එහෙම සීන් එකකින් විඋප්පන්න කළා ආයි උගේ කඩලා එහෙම ගන්නවද? නෑනේ. කොඩු එකක් තියෙනවා දිය කරගත්තා. හරිද? ස්වභාවික දන්නෙත් නෑ, කෘතිම දන්නෙත් නෑ, බිව්වා. හරිද? ඒකෙදි පුතා මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. මේමයි වෙනස.
මෙන්න මෙතනට දර්පණ කැලලක් අල්ලනවා. මොකක්ද අල්ලන්නේ? දර්පණයක් කියන්නේ මොකද්ද? කොරම කලින් කියන දර්පණයක් කියන්නේ මොකද්ද? කණ්ණාඩියක් අල්ලනවා. කණ්ණාඩිය අල්ලන්නේ මෙතන විතරයි. හොඳේ. මේ කණ්ණාඩිය රසදිය වගේ සීන් එක. මේ තමයි මොනවාද? කණ්ණාඩිය. බැලුවට පස්සේ මල්ලේ මේ දෙන්න මොනවද වෙනවද? උඩට මාරු වෙනවනේ. උඩට මොනවද වෙනවද? මාරු වෙනවනේ. ඒ මාරු වෙනකොට බලවට කියනවා කාබන් මෙහෙමනේ පේන්නේ කිය. එච්චර මෝඩ වෙන්න එපා. හරිද? කාබන් මාරු කරන්න එපා. මම මේ උදාහරණයක් ගත්තේ ස්ට්‍රක්චර් එක මාරු වෙනවා කියන එක. තේරුණා? ඒකෙන්ද කාබනුත් මාරු වෙනවා. ඒ වගේ එහෙම ගන්න එපා. මේ දර්පණේ ඇන්දේ උඩට මාරු කරනකොට පැටර්න් එකක් මතක තියාගන්න. හරි. එහෙනම් මේ කවුද? කාබන්. මෙන්න මෙතනට ඇල්ලුවේ නෑනේ මම. ඇල්ලුවේ නැත්තම් ආයි මෙතන ක්‍රියාකාරී කාණ්ඩේ මාරු කරන්න එපා. මම මෙතනට ඇල්ලුවා. ඒ කියන්නේ මුගේ උඩ පහළ මොනවද වෙන්න ඕනද? මාරු වෙන්න ඕන. දැන් කලබල නැතුව කියපන්. මේ කවුද? දෙවෙනි කාබන්, තුන්වන කාබන්, කියන් හතරවන කාබන්, පස්වන කාබන්, කීවෙනි කාබන්ද? හයවෙනි කාබන්. මෙන්න අසම්පූර්ණ බන්ධන. හරි. දැන් ආගනින් කලින් මෙතන ඉඳී කවුද? කලින් මෙතන ඉඳී කවුද? OH. දැන් එන්නේ කවුද? H. කලින් මෙතන ඉඳී කවුද? මේ කලින් මෙතන ඉඳී කවුද? H. මේකේ බලපන් හොඳේ. එහෙනම් මෙතන කවුද? OH. හොඳයි. කලින් මෙතන ඉඳී කවුද? මේ ටිකේ එන කවුද? H. මේක H නේ බා. දැන් මෙතන H නම් මෙතන කවුද? OH. මේ OH. මෙතන OH නම් මෙතන කවුද? H. මෙතන H නම් මෙතන කවුද? OH. මෙයාට අපි කියනවා කෘත්‍රිම සංශ්ලේෂණයේ හේවත් D. L ග්ලූකෝස්. මෙයා ස්වභාවික. මෙයා කවුද? කෘත්‍රිම. ටක් ගාලා ඇඳගනින් ආයි. ස්වභාවික හා කෘත්‍රිම වශයෙන් අධ්‍යයනය කිරීම. මාර්තුකාව. ස්වභාවික සහ කෘත්‍රිම වශයෙන් අධ්‍යයනය කිරීම. ඔව්. මෙයාව ඇඳලා ඊට පස්සේ මෙයාව ඇඳපන්. කලබල වෙන්න එපා. මුලින්ම ලියහන් මාර්තුකාව. ස්වභාවික හා කෘත්‍රිම වශයෙන් අධ්‍යයනය කිරීම. හරි. මේ බොස් බල දන්න එක මුලින් ඇඳපන්. එයානේ ස්වභාවික කෙනා. මුලින්ම මූ ඇඳලා ඉඳපන්. පටලව ගන්න එපා. මුලින් මූ ඇඳපන්.